අයිබෝන් නැවතවතාවක් ඔබ සියලු දෙනාම ඉන එකෝස් පෝඩ්කාස්ට් එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් කොහොමද ඔයාලා සනීපෙන් ඉන්නවනේ? ඉතින් මං හිතනවා සනීපෙන් ඇති කියලා. ඉතින් පොඩි නිහඬියාවකින් පස්සේ නැවතවතාවක් අපි පෝඩ්කාස්ට් එකත් එක්ක පොඩි හැල්ලක් කියන්න එකතු වෙනවා. අද දවසේ මං විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා පෙබරවාරි මාසේ ලංකාව උණුසුම් කළ ගිනි 3ක් සම්බන්ධයෙන් කතා කරන්න. ඇත්තට මේ ගිනි 3න් දෙකක් ගැන තමයි අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පොඩ්කාස්ට් එකෙන්. ඉතින් මේ ගිනි 3න් ලංකාව රත් වුණා පෙබරවාරි මාසේ. ඉතින් අපි බලමු මේ මොනවාද ගිනි කියලා සහ ඒ ගිනි වලින් ඇති වෙලා තියෙන උණුසුම කොච්චර දුරට ලංකාවට බලපෑවද, තාමත් ඒ උණුසුම තියෙනවද, මොකද්ද වෙලා තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් අද කතා කරගෙන යන්. ඒත් එක්කම මම ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටම මේ එපිසෝඩ් එක ඉවර වෙනකම් බලන්න කියලා. මොකද අපි පොඩ්ඩක් ඉන් ඩීටේල් දේශපාලන තත්ත්වය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඔය හාල් ගණන්, පොල් ගණන්, රිලවුන්ගේ ප්‍රශ්න, හාල්වල ප්‍රශ්න මේ වගේ සිල්ලර දේශපාලන මාතෘකා කතා කරන අයට නම් මං හිතන්නේ මේ පෝඩ්කාස්ට් එක එච්චර වැදගැම්මක් නැහැ. මොකද අපි පොඩ්ඩක් ලංකාවේ දැන් තියෙන දේශපාලන තත්ත්වය ගැන අපි ඉන් ඩීටේල් පොඩ්ඩක් ඇනලිසිස් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තරම මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම ඔයගලට ආරාධනා කරනවා මේ පෝඩ්කාස්ට් එක වෙනකන් රැඳී සිටින්න කියලා. ඒත් එක්කම ඔගොල්ලෝ මේ වෙනකන් තාම ඉනයිකෝස් පෝඩ්කාස්ට් එක සබ්ස්ක්‍රයිබ් කළා නැත්නම් මම ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. හොඳයි, පෙබරවාරි මාසේ ලංකාව උණුසුම් වුණ පළවෙනි ගින්න තමයි මේ ඇල්ල රක්ෂිතේ හටගත්ත ගින්න. ඇත්තටම ඒ ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. මේ ඒ ගින්න ඒ වෙලාවෙම ඉතාමත් මෙක්වනින් ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ එකතු වෙලා, ඒ සියලු දෙනා එකතු වෙලා ඉතාමත්ම සාර්ථකව මැඩපවත්වනු ලැබුවා. ඔයගොල්ලෝ දන්නවා ඇල්ල වගේ ප්‍රදේශයක, සංචාරක ආකර්ෂණය දැඩිව පවතින ප්‍රදේශයක මේ ගින්න ඇවිලිලා ගියා නම් ලොකු විනාශයක් බලපෑමක් වෙන්න තිබුණා ලංකාවට. නමුත් ඉතාමත් සාර්ථකව ඒ ගින්න මැඩ පැවැත්වුණා. ඉතින් ඒ ඇල්ල ගින්නෙනුත් ලංකාව උණුසුම් වුණා. හැබැයි අපි ඒ ගින්න ගැන නෙමේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. තව ගින්නක් ඇවිලුණා. ඒක තමයි දෙවනි ගින්න. ලංකාව උණුසුම් වෙලා ගියා. ඒක තමයි ජාතික ජනබලවේගයේ එහෙම නැත්නම් NPP ආණ්ඩුවේ පළවෙනි මංගල අයවැය ඉදිරිපත් කරා ජනාධිපතිතුමා විසින්. ඊට කලින් පරිපූර්ණක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළා තිබුණා. නමුත් NPP ආණ්ඩුව බලයට පත් වෙලා ඉදිරිපත් කරපු පළවෙනි අයවැය. ඉතින් දේශපාලන වශයෙන් සහ සමාජීය වශයෙන් මිනිස්සු සෑහෙන්න මේ අයවැය පිළිබඳව බලාගෙන හිටියා, අදහස් පළ කළා. දේශපාලඥයන් විතරක් නෙමේ, සියලු පුරවැසියන්, විශේෂයෙන්ම NPP ආණ්ඩුව බලයට ගෙන ආපු පුරවැසියන් බලාගෙන හිටියා අයවැයෙන් මේ ආණ්ඩුව යන දිශානතිය මොකක්ද, කොහෙටද මේ ආණ්ඩුව ගමන් කරන්නේ. ඒගොල්ලෝ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණ දේවල්, කියපු දේවල් මේ අයවැයට එකතු කරලා තියෙනවද, එහෙම නැත්නම් අයවැයට මොකද වෙලා තියෙන්නේ. මේ විදිහට ඉතාමත්ම ලොකු ගින්නකින් ඇවිලිලා ගියා. ලොකු උණුසුමක් ආවා. සමාජයේ දැඩි කතාබහට ලක් වුණා. විශේෂයෙන් සෝෂල් මීඩියා වල දැඩි කතාබහකට ලක් වුණා. විවිධ පාර්ශව විවිධ ඒ පිළිබඳව අදහස් දක්වලා තිබුණා. ඉතින් දැනටත් සමහරක් කාරණා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වැය ශීර්ෂයන් සම්බන්ධයෙන් වාද විවාද යනවා. ගිය සතියේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ සමහරක් ආරක්ෂක වැය ශීර්ෂය ඉදිරිපත් කරන්නත් එකතු වුණා. ඉතින් මේ ආදී වශයෙන් මේ අයවැයත් එක්ක විශාල කතාබහක් ඇති වුණා. විශාල උණුසුමක් ඇති වෙලා තියෙනවා. මම හිතන්නේ ඒ උණුසුම අදටත් ඒ විදිහටම තියෙනවා. ඉතින් මේ අයවැය කතාව පටන් ගනිද්දිම, අයවැය ඉදිරිපත් කරද්දිම, අයවැය ඉදිරිපත් කරලා ටික වෙලාවකින් විපක්ෂයේ මන්ත්‍රීවරු, අනිත් දේශපාලඥයෝ ඉදිරිපත් කරපු මත සම්බන්ධයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේගොල්ලන්ගේ ප්‍රධාන සටන් පාඨය උනේ මේක IMF අයවැයක්. එහෙම නැත්නම් රනිල්ගේ අයවැයක්. රනිලුත් මේක කරන්න තමයි හිටියේ. IMF එකේ පදේට නටපු අයවැයක්. මේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව මේ IMF පදේට තමයි නටලා තියෙන්නේ කියලා ප්‍රධාන වශයෙන්
චෝදනාවක් ඉදිරිපත් කරා. ඉතින් අපිට ওই සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ අපිත් බලාගෙන හිටිය අයවැය කොහොමද ඉදිරිපත් කරන්න කියලා. මම කලින් සඳහන් කරපු විදිහට පළවෙනි අයවැය නිසා ඒක විශේෂ කාරණාවක්. විශේෂයෙන්ම ආණ්ඩුවේ ගමන් මාර්ගය කොහොමද යන්නේ කියන එක අපිට බලාගෙන ඉන්න පුළුවන්. මේකෙන් අපිට කියන්න පුළුවන් ආණ්ඩුව යන මාවත. ඉතින් මේ ඔය රනිල්ගේ අයවැයක් IMF අයවැයක් කියන මිනිස්සුන්ට අපිට දෙන්න පුළුවන් ප්‍රධාන කාරණාව තමයි අපේ මතය අනුව මේක තමයි මෙතෙක් ශ්‍රී ලාංකික ඉතිහාසයේ ආපු ජනතාවාදීම අයවැය. මේක තමයි ජනතාවාදීම අයවැය. ඒක ගැන කිසි සැකයක් නැහැ. දැන් කවුරු හරි බලාගෙන ඉන්නවනම් මේ අවුරුදු 76ක් තිස්සේ ඇද කරපු රටක් මේ පළවෙනි අයවැයෙන් කෙලින් කරන්න පුළුවන් කියලා. රටේ තියෙන ප්‍රශ්න ඔක්කොටම විසඳුම් දෙන්න පුළුවන් කියලා ඒක ඇවිල්ලා විහිළුවට කාරණාවක්. ඉතින් එහෙම අය බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙන අයත් විශේෂයෙන්ම මේ ජාතික ජනබලවේගයේ බලයට ගේන්න හරි එහෙම කටයුතු කරපු අය නෙමෙයි. ඒගොල්ලන්ට උදව් දීපු අය නෙමෙයි. ඒගොල්ලන්ට එරෙහිව ඡන්දෙත් පාවිච්චි කරලා ගහන්න පුළුවන් මඩත් ගහලා දැන් මේ අයවැය ගෙනාවට පස්සේ ඒකේ තියෙන ඇදකුද ඒක IMF අයවැයක්, ඒක රනිල්ගේ අයවැයක්, ඒක හරි නැති අයවැයක් මේ ආදී වශයෙන් කියන්න පටන් අරගෙන තියෙනවා. විශේෂයෙන් මම දැක්කා විපක්ෂ මන්ත්‍රීවරුනොත් සජිත් ප්‍රමුඛ සියල්ලම අයවැයට එරෙහිව ඡන්දෙ දෙන්න තීරණය කළා තියෙනවා. ඉතින් හැබැයි මධ්‍යස්ථ මතධාරීන් වෙන අය මේකේ සෑහෙන සාධනීය ලක්ෂණ කීපයක් දකිනවා. අපි කියන්නේ මේක තමයි ජනතාවාදීම අයවැය කියලා. අපි මේකට ජනතාවාදී අයවැයක් කියලා කියන්නේ හේතුවක් ඇතුව. මං ඒ හේතුවත් කියන්නම්. මොකද මේ අයවැය සම්බන්ධයෙන් ගත්තාම මගේ FB පෝස්ට් එකෙන් මම පොඩ්ඩක් උපුට ගන්නම්. මොකද මට පොඩ්ඩක් අමතක වෙන නිසා මේකේ මම දාපු FB පෝස්ට් එකකින් තමයි මේක ගන්නෙ. මම මේ හැම දෙයක්ම නෙමෙයි ටිකක් කියන්නම් මේකයි අපි ජනතාවාදී අයවැයක් කියන්නේ කියලා. ජනතාව ගැන හිතපු අයවැයක් කියලා. මෙතෙක් ඉතිහාසයේ ගෙනාපු කිසිම අයවැයක් බහුතරයක් ජනතාව ගැන හිතපු නැති අයවැය තමයි ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසාම තමයි රටක් මේ විදිහට බංකොලොත් වෙලා තියෙන්නේ. ඉතින් දැන් මේ සැරේ NPB ආණ්ඩුව අයවැය ඉදිරිපත් කරද්දී අර අසාධාරණයට ලක් වෙලා අසාධාරණය කියන වචනයටත් වැඩිය පොඩ්ඩක් අවම පහසුකම් සහිත සාමාන්‍යයෙන් සමාජයේ කොන් වෙච්චි සමාජයේ කවුරුත් එහෙම ලොකුවට ප්‍රයොරිටි එකක් දෙන්නේ නැති ඒ වගේ එක එක සමාජ කැටගරිස් එක කැටගරිස් සිලෙක්ට් කරලා ඒගොල්ලන්ට යම් සුබ සාධනයක් ඒගොල්ලන්ව රෙකග්නයිස් කරන්න රෙකග්නිෂන් එකක් දීලා තිනවා. ඉතින් මම හිතන්නේ ඒක ඉතාමත්ම විශේෂ කාරණාවක්. විශේෂයෙන්ම දෙමාපියන් අහිමි දරුවන්ට මාසික දීමනාවක් වෙන් කරලා තිනවා. ඒ කියන්නේ අම්මලා තාත්තලාත් නැහැ. සමහරක් වෙලාවට පරිවාස භාරයේ ඉන්නේ පරිවාස නිවාසවල නිග්ලෙක්ට් වෙලා තියෙන්නේ. ඒ ළමයින්ව කවුරුත් ගණන් ගන්න. එහෙම ළමයි මේ ලංකාවේ ඉන්නවද කියලා දන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් පෞද්ගලික ඩෝනර්ස් ලගෙන් ගොඩක් දුරට ඒ ළමයි නඩත්තු වෙනවා. ආණ්ඩුවනුත් යම් දීමනාවක් හරි පහසුකම් හරි සලසන්න කටයුතු කරලා තිබුණට ඔවුන් ගැන විශේෂ අවධානයක් යොමු කළා නැහැ. නමුත් මේ අයවැයෙන් යෝජනා කළා තියෙනවා ඒ වගේ දරුවන් දෙමව්පියන් අහිමි දරුවන්ට දීමනාවක් දෙන්න. ඊට පස්සේ මහපොළ මේ සැරේ වැඩි කරලා තියෙනවා. පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව වැඩි කරලා තියෙනවා. මාසික වැඩිහිටි දීමනාව වැඩි කරලා තියෙනවා. වතු නිවාස සංවර්ධනයට මිලියන 4200ක් වෙන් කරලා තියෙනවා. මේ වතු කම්කරුවන්ගේ ප්‍රශ්නය ඔයගොල්ලෝ දන්නවා. ඒක සමාජ ඛේදවාචකයක්. විශේෂයෙන්ම වතු ආශ්‍රිතව ජීවත් වෙද්දී ඔවුන්ගේ නිවාස පහසුකම් ඔයගොල්ලෝ දන්නවා. මේ මිනිස්සු ලයින් වල ජීවත් වෙන්නේ අවම පහසුකම් යටතේ. සමහරක් වෙලාවට රොටියක් කාලා විතරයි ජීවත් වෙන්නේ. දරුවන්ට අධ්‍යාපනය නැහැ. හරියට සනීප ආරක්ෂක පහසුකම් නැහැ. මේ ආදී වශයෙන් සෑහෙන දුක් විඳින ජනතාවක්. ඒ කියන්නේ නිග්ලෙක්ට් කරලා වහල්ලු විදියට සලකන ජනතාවක්. හැබැයි ඡන්දෙ ගන්න ගියාම මේ මිනිස්සුන්ව
ලොකුවට මුරුංගත්තේ තියලා උඩින්ම තියලා කොහොම හරි ඡන්දෙ දැහැ ගන්න තමයි කලින් ආණ්ඩු සියල්ලම වැඩ කරේ. නමුත් මේ ආණ්ඩුවෙන් මිලියන 4200ක් වෙන් කළ තියෙනවා ඔවුන්ගේ නිවාස සංවර්ධනයට. මං හිතන්නේ ඒක ඉතාමත්ම ධනාත්මක ප්‍රවේශයක් ඒ මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න. ඊට පස්සේ සිරකරුවන් සඳහා පුහුණු වැඩසටහන් සඳහා මිලියන 100ක් වෙන් කළා තියෙනවා. එතකොට මේ සිරකරුවෝත් මිනිස්සුયો කියලා බොරල්ල මැගසින් බන්ධනාගාරයේ ඉස්සරහා චිත්‍ර ඇඳලා ලියලා තිබුණට සිරකරුවෝත් මිනිස්සුયો කියලා සිරකරුවන්ට මිනිස්සු විදිහට නම් සලකලා නැහැ. හරිම අවම පහසුකම් තියෙන්නේ. ඒගොල්ලන්ගෙන් මේ සමාජයට වෙන්න තියෙන සේවය ඒගොල්ලන්ව නැවතත් මේ සමාජයට එකතු කරන්න, ඒගොල්ලන්ට රැකියා අවස්ථා දෙන්න, ඒගොල්ලන්ගේ ඒ පසුබිම හදලා දෙන්න රජයෙන් ඒ පුහුණු වැඩසටහන් සඳහා මිලියන 100ක් වෙන් කළ තියෙනවා. ඊට පස්සේ රාජ්‍ය සේවකයෝ සම්බන්ධයෙන් ගත්තත් රාජ්‍ය සේවකයන්ගේ අවමැටුම රුපියල් 40000 වෙනකම් වැඩි කරලා තියෙනවා. ඉතින් මේ රනිල් මාමා සෑහෙන ලොකු ගානකින් රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කරන්න ගියානේ ඡන්දෙට කලින් දවසේ. ඒ වගේ බොරු පොරොන්දු නෙවෙයි අවමැටුම 40000ක් කරලා තියෙනවා. ඊට පස්සේ වතුකම්කරුවන්ට රුපියල් 1700ක වැටුපක් සහතික කරනවා. ඔයගොල්ලෝ දන්නවා මේක සෑහෙන්න පොලිටිකලි යූස් කරා. ඡන්දෙ කිට්ටුවේදී අපි මෙච්චර වැඩි කරනවා අච්චර වැඩි කරනවා කියලා අදටත් වතුකම්කරුවන්ට හරි හමන් දෛනික දීමනාවක් හිමි වෙන්නේ නැහැ. ඉතින් මේ අයවැයෙන් යෝජනා කරලා තියෙනවා 1700ක වැටුපක් සහ ඒක ලබා දෙන්න ඉතාමත්ම ඉක්මනින් ඒ වතු සමාගම් එක්ක කටයුතු කරන්න ආණ්ඩුව බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ගැබිනි මව්වරුන්ගේ පෝෂණය සඳහා මිලියන 7500ක් වෙන් කරා. දැන් ත්‍රිපෝෂ ෆැක්ටරියත් වහනවා කියලා තමයි කියලා තිබුණේ. ඒ ගැබිනි මව්වරුන්ගේ පෝෂණයට වෙනම වෙන් කරන ගමන් නවතත් ඒ ත්‍රිපෝෂ ෆැක්ටරි එක පටන් අරගෙන ඒක සඳහාත් වෙනම මුදල් වෙන් කිරීමක් කරලා තියෙනවා මේ අයවැයෙන්. ඊට පස්සේ පෙර පාසල් දරුවන්ගේ උදෑසන ආහාරය සඳහා මිලියන 1000ක් වෙන් කරලා තියෙනවා. එතකොට මේ කුඩා දරුවන්ට අපි කතා කරනවා දැන් අපි ඉස්කෝලේ යන කාලේ මට මතකයි එක වසරේදී දෙක වසරේදී විතර වගේ අපිට කිරි වීදුරුවකුයි බනිස් ගෙඩියකුයි හම්බුණා. ඒක ඊට පස්සේ හැමම ටික කාලෙකින් නැති වෙලා ගියා. එදායින් පස්සේ මම කියන්නේ අවුරුදු සෑහෙන බර ගානකට කලින් එදායින් පස්සේ කවදාක්වත් මේ පාසල් යන දරුවන්ගේ උදෑසන ආහාරයක් එහෙම නැත්නම් පෙර පාසල් යන දරුවන්ගේ උදෑසන ආහාරයක් ඒ සම්බන්ධයෙන් කිසිම දෙයක් කිසිම රජයක් ඒ පෝෂණය සම්බන්ධයෙන් කටයුතු කරලා නැහැ. නමුත් දැන් ඇත්තටම ඕගොල්ලෝ දන්නවා සමාජීය වශයෙන් ගොඩක් ප්‍රශ්න තියෙනවා පෝෂණය සම්බන්ධයෙන් විශේෂයෙන්ම රූරල් පැතිවල ඉන්න ඒ ඉස්කෝලේ යන දරුවන්ගේ පෙර පාසල් යන දරුවෝ සමහරක් අය උදේට කාලම නෙවෙයි යන්නේ කලන්තේ දාලා වැටෙනවා. අපි පත්තර වලින් නිවුස් වලින් අහන්න දකින්න ලැබෙනවා. සමහරක් වෙලාවට එක වේලක් විතරක් කාලා ජීවත් වෙන දරුවන් ඉන්නවා. ඉතින් මේ ආදි වශයෙන් ගත්තාම මෙහෙම හරි ස්ටෙප් එකක් තියෙන එක සෑහෙන ධනාත්මක දෙයක්. ඊට පස්සේ ආබාධිත පුද්ගලයන්ගේ උපකරණ දේශීය නිෂ්පාදනය කිරීමට මිලියන 500ක් වෙන් කරලා තියෙනවා. එතකොට දැන් ආබාධිත පුද්ගලයෝ ගැන දැන් ඒ සම්පූර්ණයෙන් නිග්ලෙක්ට් වෙලා ඉන්න ඒ සොසයිටි එකේ ඒ කණ්ඩායම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා NPP එක. ඒ නිසාම තමයි ආබාධිත සහිත පුද්ගලයෙක්ව පාර්ලිමේන්තුව දක්වා රැගෙන එන්න උන් කටයුතු කරලා තියෙන්නේ. මෙන්න අර නැති වෙලා තියෙන ඒ ඩිග්නිටි එක එහෙම නැත්නම් පිළිගැනීම නැවත ලබා දෙන්න තමයි මේ රජය කටයුතු කරලා තියෙන්නේ. ඉතින් තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ওই වගේ දේවල් ගත්තත් අපිට කියන්න පුළුවන් මේක ජනතාවාදී අයවැයක් කියලා. විශේෂයෙන්ම නිග්ලෙක්ට් වෙලා ඉන්න ජන කොටස් සඳහා සහ අවධානයක් යොමු වෙලා නැති නමුත් අවධානය යොමු විය යුතු ජන කොටස් ඉලක්ක කරගෙන ගනිමින් සෑහෙන හොඳ අයවැයක් ඉදිරිපත් කළා තියෙනවා. ඒත් එක්කම ආර්ථිකමය වශයෙන් ඔවුන්ගේ ප්‍රතිපත්ති රාමුවට හරියන විදිහට ඒවට ෆන්ඩ් කරන්න ඒ ප්‍රතිපාදන ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා මේ අයවැයෙන්. ඉතින් මේ ආදී වශයෙන් ගත්තොත් දැන් ඔයගොල්ලෝ දන්නවා මේ අයවැය සම්බන්ධයෙන් ගොඩක් කතා කරලා තියෙන. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ සෑහෙන දැනුවත් මේ අයවැය මොනවද තිබුණේ කියන එක සම්බන්ධයෙන්. ඉතින් මෙහෙම ගත්තොත් මේ වගේ මේ අඩු පහසුකම් ලැබෙන ජනතාවට මේ අඩු ආදායම් මාර්ග තියෙන ජනතාවට වතු කම්කරුවන් ඇතුළු කම්කරු ජනතාවට
මේ වගේ සහන ලබා දෙමින් ඔවුන්ට ප්‍රතිපාදන වෙන් කරපු එක අයවැයක් තියෙනවා නම් අපිට පෙන්වන්න. ඒක තමයි අපි කියන්නේ මේක ජනතාවාදී අයවැයක් කියලා. එතකොට මේ කවුරු හරි කියනවා නම් මේක රනිල්ගේ අයවැයක් කියලා. රනිල් කවදද ඒ වගේ ජනතාවට, ඒ කියන්නේ පොඩි මිනිහට දෙයක් කරේ කියන එක කවදද එහෙම කරලා අයවැයක් ගෙනාවේ කියන එක මම අහන්න කැමතියි. මොකද අපි හැමදේම මේ ෆැක්ට් ඇන්ඩ් ෆිගර්ස් එක කතා කරන්න ඕනේ. මොකද නිකන් කියනවා නම් මේ අර දැන් හැම එකම තියෙනවට රනිලුත් කරන්න හිටියේ කියලා. ඉතින් ඒ වගේ දැන් අයවැයත් ඒව රනිල් කරන්න හිටියානම් රනිල්ට කලින් කරන්න තිබුණානේ. ඒ වගේ රනිල් කරපු කීපයක් හරි අපිට පෙන්වන්න පුළුවන් නම් සෑහෙන්න වටිනවා. මොකද ඔය මඩ ගහන හැමෝම හිතන්නේ නැති කාරණාවක් තියෙනවා. මොකද මේ වගේ දේවල් වලින් යහපතක් වෙන්නේ අපේම සමාජයේ යම්කිසි කණ්ඩායමකට. ඒක තමයි අපි බලාපොරොත්තු වෙච්චි වෙනස. මොකද එක කණ්ඩායමකට සියල්ලම ලබා දෙමින් තමන්ගේ වටේ ඉන්න යාළුවන්ට සියලු දෙනාටම අවශ්‍ය කරන පහසුකම් ටික ලබා දෙමින් ඔවුන්ට අවශ්‍ය කරන බිස්නස් ටික කරගන්න නීති වෙනස් කරමින් ඒ හොරු කල්ලියත් එක්ක එකතු වෙලා ගහපු ගේම් අපි සියලු දෙනාම දන්නවා. ඉතින් ඒ නිසා මේ වගේ සමාජයෙන් කොන් වෙලා තියෙන කට්ටියට කණ්ඩායම් වලට පහසුකම් ලබා දෙමින් ඔවුන් මේ සමාජයේ සම තත්ත්වයට ගෙන එන්න NPP කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒක ඊටාත්ම ධනාත්මක කාරණාවක්. ඒත් එක්කම මේ අර මං කලින් කිව්වා වගේ NPP ප්‍රතිපත්ති ප්‍රකාශය තියෙනවා මේ ඩිජිටලයිසේෂන් ඔක්කොම ඩිජිටල් කරන්න එහෙම ප්‍රොජෙක්ට් එකක් යනවා. ඉතින් ඒකට සෑහෙන්න මුදලක් වෙන් කරලා තියෙනවා. ඒතකොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට මුදලක් වෙන් කරලා තියෙනවා. ආර්ථික සංවර්ධනය සඳහා සංචාරක කර්මාන්තයට සෑහෙන මුදලක් වෙන් කරලා තියෙනවා. පොදු ප්‍රවාහනය සඳහා වෙන් කරලා තියෙනවා. අධ්‍යාපනයට සෞඛ්‍යයට ඉතාමත්ම හොඳ ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. ඉතින් මෙහෙම බැලුවහම ඕවරෝල් ගත්තහම මේක ඉතාමත්ම හොඳ අයවැයක් සහ ජනතාවාදී අයවැයක්. රනිල්ගේ අයවැයක් IMF අයවැයක් කියන අයට අපිට කියන්න තියෙන්නේ එහෙම ඒගොල්ලෝ කලින් ඒ විදිහට ජනතාවාදී විදිහට හිතලා අයවැයක් ගෙනලා තියෙනවා. ඒකේ ෆැක්ට් ඇන්ඩ් ෆිගර්ස් අපිට පොඩ්ඩක් පෙන්නන්න. එතකොට අපි පිළිගන්නම් මේක රනිල් තමයි කරන්න හිටියේ කියලා. ඉතින් මම කියන්නේ මේ අයවැයක් මේ වගේ අයවැයක් ඉදිරිපත් කරාම ඒකේ හොඳ කාරණාවලට හොඳ කියන්නත් නරක කාරණාවලට නරක කියන්නත් අපි මධ්‍යස්ථව කටයුතු කරන්න ඕනේ. නැත්තම් කාගේවත් වහලෙක් වෙලා හොඳක් කරද්දිත් ඒක නරකක් විදිහට දකිනවා නම් මම හිතන්නේ ඒක තමයි රටකට වෙන්න පුළුවන් නරකම දේ. මොකද හැම වෙලාවෙම පුරවැසියා සවිඥානික දේශපාලනිකව සවිඥානික වෙන්න ඕනේ. හොඳ දේ තෝරලා අරගෙන ඒ දේ කරගන්න දේශපාලඥයව පුෂ් කරන්න. ඉතින් මේක තමයි දෙවනි ගින්න ලංකාවේ ඇතිවෙච්චි පෙබරවාරි මාසේ. නමුත් ඒකේ උණුසුම තව පහ වෙලා නැහැ. තාමත් වැය වල විවාදයන් යනවා පාර්ලිමේන්තුවේ. ඉතින් ඒත් එක්කම තුන්වෙනි වර කියෝලා මේක සම්මත කරගන්න එක නම් කිසි ප්‍රශ්නයක් නැහැ. NPP එකට 159ක්ම ඉන්න නිසා විපක්ෂයට ඉතින් විරුද්ධ වුණත් එකයි නැතත් එකයි ඒකේ කිසි ගැටලුවක් නැහැ. ඉතින් ඒගොල්ලන්ට හැමදාම මොනවා හරි වැරද්දක් කී ඉන්න පුළුවන්. නමුත් ස්වාධීන මතධාරීන් විදිහට අපි හිතනවා මේක ඉතාමත් ප්‍රගතිශීලී අයවැයක්. ඉස්සරහටත් අපි බලාපොරොත්තු වෙනවා මේක ඉස්සරහට අරගෙන යයි කියලා මේ ට්‍රෙන්ඩ් එක මේ පොදු ජනතාව ගැන හිතන ට්‍රෙන්ඩ් එක ඉස්සරහට අරයයි කියලා අපි හිතනවා. මේක NPP ආණ්ඩුවේ පළවෙනි අයවැය. ඉතින් තව අයවැය 4ක් විතර වගේ එන්න තියෙනවා. 3ක් හරි 4ක් හරි. ඉතින් ඒ වලින් මේ දාපු බේස් එක මත ගොඩනගමින් මේ රට අවුරුදු 5ක් ඇතුළත හොඳ දිශානතියකට අරයි යන්න NPP එක කටයුතු කරගෙන ඉන්නවා කියන එක අපිට මේ අයවැයෙන් පේනවා. මොකද ඒගොල්ලෝගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඒගොල්ලෝ සඳහන් කරලා තියෙන ප්‍රධාන ප්‍රොජෙක්ට්ස් වලට ඒගොල්ලෝ හොඳට සල්ලි වෙන් කරගෙන තියෙනවා. ඉතින් අපිට ඒකෙන් පේනවා ඒගොල්ලෝ කියපු පොරොන්දු ඉෂ්ට කරන්න තමයි ඉස්සරහට කටයුතු කරන්න කියලා. ඉතින් ඒක තමයි ලංකාවේ දෙවෙනි ගින්න. හොඳයි. ලංකාව උණුසුම් වන තුන්වෙනි ගින්න තමයි ගණේමුල්ලේ සංජීව ඝාතනයත් සමග ඇති වුණු පාතාලයේ නැගිටීම. ඉතින් ගණේමුල්ල සංජීව ඝාතනය කරනු ලබනවා අලුත් කඩේ උසාවියේදී. ඊට අමතරව කජ්ජාව ඝාතනය කරනු ලබනවා මිද්දෙනියේදී. එතනදී ඒ කජ්ජගේ දරුවන් දෙදෙනත් මී යනවා ඉතාමත්ම අවාසනාවන්ත විදියට. ඊට පස්සේ තව ඝාතන කීපයක්
සිද්ධ වෙනවා. ඉතින් සතියක් විතර වගේ ඇතුළත ඝාතන 11ක් 12ක් විතර වගේ වාර්තා වෙනවා ලංකාව ඇතුළේ. ඉතින් යම්කිසි භීතියක් ඇති වෙලා තියෙනවා ජනතාව අතරේ මේ පාතාල කල්ලි හිස එසවීම සම්බන්ධයෙන්. ඉතින් මේක ගැන අපි කතා බහ කරද්දී අපිට කතා කරන්න කාරණා ගණනාවක් තියෙනවා, විශේෂ කාරණා ගණනාවක් තියෙනවා. මොකද දැන් මේ පාතාල කල්ලි නැගිටීම සහ මේ ඝාතන සිද්ධ වෙන එක පිටිපස්සේ කවුද ඉන්නේ, කොහොමද එහෙම වෙන්නේ කියන එකේ ගැටලුවක් තියෙනවා. ඉතින් අපි මේක ends දෙකක් දකිනවා. ඉතින් එක end එකක් තමයි මේ ඝාතන සිදුවීම පාතාල කල්ලි හරහා. අනිත් end එක තමයි ඒ ඝාතන හේතුවෙන් අනාරක්ෂිත බවක් රට ඇතුලේ තියෙනවා කියලා දේශපාලනිකව සනාථ කරන්න පිරිසක් උත්සාහ කරමින් ඉන්නවා. ඕගොල්ලෝ දන්නවා ඒ කවුද කියන්නේ කියලා. රයිට්? ඕගොල්ලෝ දේශපාලනය කතා බහ කරනවා, මොකද්ද වෙන්නේ කියලා දන්නවා, සෝෂල් මීඩියා වල මොකද්ද වෙන්නේ කියලා දන්නවා. ඉතින් ඕගොල්ලෝ ඒ සම්බන්ධයෙන් බුද්ධිමත්. ඒක ගැන මම දන්නවා. එතකොට මේ දේශපාලනිකව මේ ඝාතන නිසා අනාරක්ෂිත බවක් ඇති කරලා ඇති වෙලා කියලා ඒ ආණ්ඩුවට පහර ගහන්න, ආණ්ඩුව අසමත් කියලා පෙන්වන්න, පොලිසිය අසමත් කියලා පෙන්වන්න මේ ආදි වශයෙන් කාරණා ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි කතා කරද්දී තාමත්ම විහිළුවට කාරණාව තමයි පාතාලය හදපු, පාතාලය පෝෂණය කරපු, පාතාලයට කිරි දීලා හදපු ඔක්කොම ගෝඩ් ෆාදර්ස්ලා ටික එකතු වෙලා ඒ දේශපාලඥයෝ ටිකම ඔවුන්ගේ කඳවුරු වල ඉන්න අනිත් දේශපාලඥයොත් එක්ක එකතු වෙලා දැන් ආණ්ඩුවට ඇඟිලි දික් කරනවා. ආණ්ඩුව ආවට පස්සේ පාතාලේ නැගිටලා මේ රට ජාතිය අනතුරේ කියලා. එතකොට කලිනුත් ওই වගේම අපිට මතකයි මේ වගේම සද්දයක් ආවනේ. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ওই වගේම සද්දයක් ඇවිල්ලා තමයි ආණ්ඩුව පෙරළුනේ. ඒ වගේ අපිට අත්දැකීම් තියෙනවා. ඉතින් ඒ වගේ නැවතත් කතා බහක් ඇවිල්ලා තියෙනවා ජාතික ආරක්ෂාව අනතුරේ කියලා. එතකොට ඕගොල්ලෝ අපි දන්නවා මේ පාතාලේ පෝෂණය වුණේ කොහොමද කියලා. රයිට්? කවුද මේ පාතාලය ළඟ තියාගෙන හිටියේ කියලා. එතකොට දැන් ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේදී තාමත්ම වටිනා කාරණා කීපයක් මතු කරනවා. ඔහු කියනවා මේ බුද්ධ්‍යංශ ලැබුණු බුද්ධ්‍යංශ වාර්තානුව දැනට පාතාල කල්ලි 5ක් ලංකාවේ සක්‍රිය වෙලා තියෙනවා එකවර කියලා. ඒක විශේෂ කාරණාවක්. මොකද දන්න අය දන්නවා සාමාන්‍යයෙන් පාතාල කල්ලියක එකක් කරනවා, ඊට පස්සේ ටික කාලයක් ඉන්නවා, ආයෙ එකක් කරනවා, එහෙම තමයි යන්නේ. එතකොට මේ තියෙන ප්‍රධාන කල්ලි ටික එක දිගට මුකුත් කරගෙන යන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවනේ. එතකොට දැන් මේක අහඹු සිදුවීමක් විදිහට, විශේෂ සිදුවීමක් විදිහට මේ පාතාල කල්ලි 5ම එකවර සක්‍රිය වෙලා තියෙනවා. ඉතින් මේ අර මේක සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක්ද කියන එක ගැන සැකයක් මතුවලා තියෙනවා කියලා ජනාධිපතිතුමා කියනවා. ඉතින් ඒකේ පිළිගන්න කාරණා කීපයකුත් තියෙනවා. මොකද අපි දන්නවා ඊටමත් අස්වාභාවික විදිහට පාතාල කල්ලි එකපාරට හිසෝසෝලා තියෙනවා, මිනිු මැරුම් සිදු කරගෙන යනවා, භීතියක් ඇති කරන්න සමත් වෙලා තියෙනවා ජන සමාජය. ඉතින් මේවා ඇයි මේ එකපාරට වෙන්නේ කියන එක ගැන සැකයක් තියෙනවා. ඉතින් ජනාධිපතිතුමා කියනවා තව ලස්සන කතාවක් මේ ඩීප් ස්ටේට් එක ගැනත් එතුමා සඳහන් කරනවා. ඊටාත්ම ඒක වැදගත් කාරණාවක්. මොකද අපි දන්නවා ඩීප් ස්ටේට් එක කියලා කියන්නේ මේ දූෂිත දේශපාලඥයන්, ඊට පස්සේ දූෂිත නිලධාරීන්. එතන නිලධාරීන් කිව්වහම ලෝයර්ස්ලාගේ ඉඳලා පොලිස් සමාජිකයෝ ඉඳලා ආමේකේ කට්ටිය ඉඳලා ඊට පස්සේ අමාත්‍යාංශ වල ලේකම්ලගේ ඉඳලා එහෙම තව එක කණ්ඩායමක් ඉන්නවා. එතකොට ඊට පල්ලෙහායින් ඔවුන්ට වැඩ කරන තව සෙට් එකක් ඉන්නවා. එතකොට මේ ආදී වශයෙන් මේ අපේ රටේ දේශපාලනය සහ සමාජ විව්‍යය එහෙම උඩින් තිබුණට ඩීප් ස්ටේට් එකකුත් ක්‍රියාත්මක වෙනවා. ඒවා කවුද ක්‍රියාත්මක කරන්න කියන එක ගැනත් මහ ජනතාවට දල අදහසක් තියෙනවා. හැබැයි ඒව ගැන කිසිම දෙයක් පරීක්ෂණ පැවතුනේ නැහැ කලින්. ඒව ගැන හොයලා බැලුවේ නැහැ. මේ ඩීප් ස්ටේට් එක ගොඩ නගපු කට්ටිය, උදව් කරපු කට්ටිය, ඒව පෝෂණය කරපු කට්ටිය අදටත් ගොඩක් අය යහතින්
ඉන්නවා. මොකද ඒගොල්ලන්ගේ මතය තමයි බලය තිබුණේ මේ සඳහා කිසිම නීතියක් ක්‍රියාත්මක වුණේ නැහැ කලින්ම. ඒව ගැන අපි අනන්තවත් කලින් කතා කරලා තියෙනවා. ඉතින් මම මේ කියාගෙන ආවේ දැන් මේ වගේ පාතාල කල්ලිත් නැගිටලා මේ උණුසුමක් හදලා මේ බීතියක් ඇති කරලා තියෙන එක පිටිපස්සේ පැහැදිලි කුමන්ත්‍රණයක් තියෙනවා කියලා අපිට සාධාරණ සැකයක් පවතිනවා. ඇයි මෙහෙම වෙන්න ප්‍රධාන හේතුව? අපි එකින් එක අරගෙන බැලුවොත් දැන් කජ්ජා ඝාතනය වුණා මං කිව්ව විදිහට අර දරුවෝ දෙන්නත් එක්ක අපි එකක් හොඳට මතක තියාගන්න ඕනේ මේ වියරු වැටිලා ඉන්න කල්ලිය. රයිට් මේගොල්ලන්ට අනක් ගුණක් පේන්නේ නැහැ. අම්මා තාත්තා පේන්නේ නැහැ. පොඩි දරුවෝ පේන්නේ නැහැ. දැන් Tamanට ඕන කරන වැඩ ටික කරගන්නවා. ඉතින් අපි ඒව ගැන පුදුම වෙන්න හේතුවකුත් නැහැ. මොකද පාස්කු ප්‍රහාරය වගේ ම්ලේච්ඡ ප්‍රහාරයක් කරලා. right කුඩා දරුවන්ගේ ඉඳලා සෑහෙන පිරිසක් ඝාතනය කරලා ඒ වගේ දෙයකින් බලය දැහැගන්න කටයුතු කරපු පිරිසකට නැවතත් රටේ අස්ථාවරත්වයක් හදලා බලය දැහැගන්නවා කියලා කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. එතකොට ඒකට මේ පොඩි ළමයාද බිලි දෙන්න ඕනේ, මහලු මිනිස්සයාද බිලි දෙන්න ඕනේ කියලා ඒගොල්ලන්ට ගාණක් නැහැ. ඒගොල්ලෝ ඒ ඕන කරන බිල්ල ගන්නවා. ඉතින් අපි ඒක ගැන සෑහෙන්න කොන්ෂස් වෙන්න ඕනේ. ඉතින් මේ පාතාල කල්ලි නැගිටීම පිටුපස ඉන්නේ කවුද? ඇයි එහෙම වෙන්නේ? දැන් අපි දන්නවා මේ NPP ආණ්ඩුව ආවට පස්සේ ඔවුන්ගේ තිබුණ ප්‍රධාන සටන් පාඨයක් වෙච්ච හොරු අල්ලන වැඩේ ඔන්න ටික ටික පටන් අරගෙන තියෙනවා. දැන් මේ කට්ටිය කියනවා මේ කෝ හොරු ඇල්ලුවද? ඇයි දැන් තාම ඇල්ලුවේ නැත්තේ? ඇයි මෙච්චර පරක්කු? පෝයවල් 3ක් ගිහිල්ලා තියෙනවා, පෝයවල් 5ක් ගිහිල්ලා තියෙනවා කිය එහෙම කියනවා. නමුත් ඕගොල්ලෝ දන්නවා මේ ගොඩක් නඩු අවුරුදු 10-15 පරණ නඩු ගොඩක් සාක්ෂි විනාශ කරලා තියෙන්නේ. ඒගොල්ලන්ට ඕන විදිහට ඒගොල්ලන්ගේ නිලධාරී, ඒගොල්ලන්ගේ පොලිසිය, ඒගොල්ලන්ගේ කට්ටිය ඒ සාක්ෂි ටික ඔක්කොම විනාශ කරලා තියෙන. නමුත් ඒවා පරීක්ෂණ නැවත ආරම්භ කරලා සමහරක් චූදිතයන්ට මේ වෙද්දි මහාධිකරණේ නඩු පවරලා තියෙනවා. මේ නඩු ක්‍රියාත්මක වෙමින් පවතිනවා. නීතිපති දෙපාර්තමේන්තුව කලින්ට වැඩිය සෑහෙන සක්‍රියව මේවට සම්බන්ධ වෙනවා. ඊට අමතරව පොලිස් දෙපාර්තමේන්තුව රවිසෙන විරත්නලා ශානිලා එකතු වෙලා සෑහෙන වැඩ කොටසක් කරගෙන ඉන්නවා. ඉතින් මේ ආදී වශයෙන් මේ හොරුන්ට නඩු ටික වැටෙද්දී අපරාධකාරයෝ බෙල්ල ළඟට හිර වෙද්දී මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා රටේ. ඝාතන සිද්ධ වෙනවා. එකක් ඒගොල්ලන්ගේ සාක්ෂි තියෙනවා නැති කරගන්න. මේ එක ගලෙන් අර කුරුල්ලෝ දෙන්නම් මරා ගන්න ගේම් එකක් තමයි මේ ගහන්නේ. අපිට ඒක තේරෙනවා. එක පැත්තකින් තමන්ගේ සාක්ෂි ටික නැති කරන එක, වහන්න ඕන කටවල් ටික වහන එක. ඒකට ඉතින් හොඳ උදාහරණයක් කජ්ජා. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේද? ඉතින් ඒවා කාටත් තේරෙනවා කවුද ඒ බල පිටිපස්සේ ඉන්නේ කියලා. ඉතින් ඒ වගේ සාක්ෂි ටික වහගෙන යන ගමන් රටේ අනිත් පැත්තෙන් බීතියක් හදන්න හදනවා. මෙන්න දැන් රට අනාරක්ෂිතයි. අර මම දැක්කා කවුද නීතිඥයෙක් කියාගන්න හාදෙක් වොයිස් කට් දෙදී කියනවා මේ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්ත කියනවා මේ ගෝඨව ගෙහින්න ජාතික ආරක්ෂාව තහවුරු කරන්න කියලා. ඉතින් මම දන්නේ ඔයාට අපි මොනවද කියන්න ඕනේ කියලා. අරගලේ වෙලාවේ පස්සේ දොරෙන් ගිය ජනාධිපති කෙනෙක් තමයි මේ ආරක්ෂාව බාරව කටයුතු කරන. ඉතින් ඒක ගැන එතනින් එහාට අපි කතා නොකරමු. නමුත් මේ ඩීප් ස්ටේට් එකේ වර්ධනය ඔවුන් ඇතිදැඩි කරපු ඒ සුරතල්ලු හැම තැනම කරපු ජඩකම්, මැරකම්, මගඩි, ඝාතන සියල්ලන්ටම වග කියන්න ඕන අය දැන් මේ එකපාරට නිින්දෙන් අවදි වෙලා වගේ එහෙම නැත්නම් මේ අර කෝමහක ඉඳලා නැගිටලා වගේ එකපාර දැන් ආණ්ඩුවට අත දික් කරනවා. මේ ඕගොල්ලන් මුකුත් කරන්නේ නැහැ. මේ මිනිස්සු මරනවා. අම්මෝ ජනතාව අනතුරේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මේ ආණ්ඩුවට කිසි දෙයක් කරගන්න බෑ. එල්බෝඩ් කාර්යෝ මේගොල්ලන්ට පළපුරුද්ද නැහැ. පොලිසිය මොකද කරන්නේ? ආදී වශයෙන් සෑහෙන අවලාදයක් නගනවා. හැබැයි හොඳට මතක තියාගන්න මේ දන්න මිනිස්සු දන්නවා මේ කොහොමද පාතාලය ඇති වුණේ කියලා. කවුද පාතාලය පෝෂණය කරේ කියලා.
right? අපි දන්නවා සහ දන්න කට්ටිය දන්නවා කවුද පාතාල නායකයෝ ළඟ තියාගෙන හිටියේ කියලා. ඔය කියන so called නායකයෝ right බටලන්ද වදකාගාර එහෙම කරගෙන ගියේ කොහොමද කියලා අපි දන්නවා. රනිල් වික්‍රමසිංහල කොහොමද පාතාලේ සම්බන්ධය සමග කටයුතු කරේ කියන එක අපි දන්නවා. ඊට අමතරව මේවා ප්‍රසිද්ධ රහස් මේවා හැමෝම දන්නවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමිය බැද්දගානේ සංජීව තියාගෙන හිටියේ කොහොමද ස්කොඩ් එකේ කියලා දන්නවා. සමහරක් වෙලාවට ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන්ටත් වැඩිය සෑහෙන බලයක් තිබුණා කියලාත් අපි දන්නවා. ඊට පස්සේ නාමල්ලක වේදිකාවල ජොලම්පිටියේ අමරලා ඉඳගෙන ආරක්ෂාව දුන්න ඒව ගැනත් අපි දන්නවා. එතකොට දකුණේ පාතාලයේ පෝෂණය වුණේ කොහොමද කියලාත් අපි දන්නවා. එතකොට මේ මිනිස්සු දන්නවා මේවා. කවුද පාතාලය ලං කරගෙන හිටියේ කියලා. right ඒ හරහා කරපු ජඩකම් නරකම් ඝාතන සියල්ල මිනිස්සු දන්නවා. ඒව ඔප්පු කරගන්න බැරුව හිටියට ඒගොල්ලන්ගේ ආණ්ඩු තිබුණ නිසා ඒව ඔක්කොම ෆයිල් යට ගහලා ඒව සියල්ල කාලයේ වැලිතලාවෙන් වහලා දැම්මට දැන් NPP ආණ්ඩුව එකින් එක ඒ ෆයිල් එළියට අරගෙන නීත්‍ය අනුකූලව ඒවලට යුක්තිය ඉෂ්ට කරන්න හදද්දී මේ පාතාලය පෝෂණය කරපු මිනිස්සුම නැවත වතාවක් කියනවා NPP එකට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බෑ කියලා. එතකොට ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා කිව්ව විදිහටම අපිටත් සැකයක් තියෙනවා. ඇත්තටම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයිද කියලා. මේ විදිහට කටයුතු කරන්න. ඉතින් ඒක ගැනත් අපි හිතනවා බුද්ධ්‍යංශ කටයුතු කරයි කියලා සහ ආරක්ෂක අංශ සීරුවෙන් ඉන්දී කියලා. මොකද මේ යන විදිහට ගියොත් නැවතත් විශාල විනාශයක් කරන්න මේගොල්ලන්ට අවස්ථාව හිමි වෙනවා. මොකද අර ඩුවෝ ඩයි සිටුේෂන් එක තමයි මේගොල්ලෝ ඉන්නේ. මොකද අපි හැමදාම කියන විදිහට මේක සෙල්ලම් වැඩක් නෙමෙයි. හරියට නඩුව වැටිලා හරියට උසාවියෙන් තීරණයක් හම්බුනොත් මේ කරලා තියෙන වංචා දූෂණ අපරාධ ගත්තොත් අනිවාර්යයෙන්ම තියෙන ලොකුම දඬුවම හම්බෙනවා. ජීවිතාන්තය දක්වා හිරේ යන්න වෙනවා. සමහරක් අයට කරලා තියෙන ඒ තරම් ජඩකම් අනුව. එතකොට තමන්ගේ මුළු ඉතුරු ජීවිත කාලෙම හිරේ ගත කරන්න වෙන්නේ කියන එක දන්නවා. එතකොට ඒව ඔප්පුනොත් එහෙම තමන්ගේ තියෙන සමහරක් වත්කම් නැවත රජයට පවරා ගන්නවා කියලා දන්නවා. එතකොට මේ ඩුවෝ ඩයි සිටුේෂන් එකක් තියෙන්නේ. මේවට කොහොම හරි ගේම ඉල්ලලා කොහොම හරි බෝලයක් ගහලා මේක දැන් බේරෙනවද? එහෙම නැත්තම් හිරේට යනවද? ওই දෙක තමයි තියෙන්නේ. මොකද ඒගොල්ලෝ දන්නවා අර තට්ටු මාරුවට වගේ මහින්ද යද්දී රනිල් එනවා, රනිල් යද්දී මහින්ද එනවා. එහෙම නැත්තම් තව කවුරු හරි එනවා, සිරිසේන එනවා. එහෙම මේ වටේ ගිය කාලේ එකම කොළ ටික ප්ලේ කරපු කාලේ ඉවරයි කියලා දන්නවා. NPP ආණ්ඩුවෙන් මේවට හරියට ක්‍රියාමාර්ග ගන්නවා කියලා දන්නවා. NPP ආණ්ඩුව මේවට ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් ජනතාව ඒවට පුෂ් කරනවා කියලා දන්නවා. ඉතින් පුළුවන් තරම් සාක්ෂි ටික වහගන්න කොහොම හරි මේකෙන් ගැලවෙන්න මේවා තව ටිකක් පරක්කු කරගන්න ආදී වශයෙන් මේ කාරණාවලට මේ පාතාලේ මෙහෙවනවද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. කුමන්ත්‍රණයක්ද කියන එක ගැන සැකයක් තියෙනවා. මොකද කාටද පුළුවන් මේ වගේ පාතාල කල්ලි 5ක් 6ක් එකපාර සක්‍රිය කරන්න? කාටද එහෙම අපර් හෑන්ඩ් එකක් තියෙන්නේ? මේගොල්ලෝ කාගේද බලල්ලත්? එතකොට විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ මේ පාතාලය ගැන සඳහන් කරද්දී මේ අවි ආයුධ එළියේ ඕන තරම් තියෙනවා. ඒවා දන්න මිනිස්සු දන්නවා. ජනාධිපතිතුමා කියනවා එක කැම්ප් එකකින් වෙපන්ස් 70 ගණක් එළියට ගිහිල්ලා තියෙනවා කියලා. එතකොට කොහොමද එහෙම වෙපන්ස් එළියට යන්නේ? දැන් අර බෝපිටියේ කරපු ද්විත්ව ඝාතනයේදී T56ක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒකේ CCTV දර්ශනවල තියෙනවා කිසි බයක් නැතුව T56ත් අරගෙන බයික් එකේ නැගලා යනවා. එතකොට මේ T56 වගේ ආයුධ කොහොමද තියෙන්නේ? මේ පිස්ටල් මෙච්චර කොහොමද ලංකාවේ එළියේ තියෙන්නේ? එතකොට ඒව කොහොමද එළියට ගියේ කියන එක ගැන පරීක්ෂණ පවත්වනවා. right? ඉතින් ඕන කෙනෙක්ට ආයුධ ඕන තරම් එළියේ මිලදී ගන්නත් පුළුවන්. දන්න අය දන්නවා. සාමාන්‍යයෙන් ගානක් දුන්නාම පිස්ටල් එකක් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. හොයා ගන්න බැරි නෑ. ඕන තරම් සුලභයි. right? ඉතින් මේ ආයුධ කොහොමද මේ වගේ පැරාමිලිටරි ගෲප්ස් වලට පාතාලෙට ගියේ?
එතකොට ෆෝසස් වල වගේ කැම්ප් එකකින් එහෙම ආයුධ කොහොමද එළියට යන්නේ? ඒවල කෝ රෙජිස්ටර් එකක් මේන්ටේන් කරලා තියෙනවද? කිසිම දෙයක් නැහැ. මේගොල්ලෝ මේ ජාතික ආරක්ෂාව ගැන දැන් මේ කිඹුල් කඳුළු හෙළුවට මේගොල්ලෝ තමයි ජාතික ආරක්ෂාව අනතුරේ දාලා තියෙන්නේ. විශේෂයෙන්ම ඔයගොල්ලෝ දන්නවා යෝෂිත රාජපක්ෂට ගිනියවි 7ක් ඉෂු කරලා තියෙනවා. අම්මගේ අප්පගේ බූදලේ වගේ. තව ටික දවසක් හිටියනම් එහෙම රාමට්කාරයෙකුත් ගෙදර ගෙනල්ලා තියාගනි ආරක්ෂාවට. ඒ තරම් මේ හිතූ විදිහට තමන්ට ඕන විදිහට අම්මගේ තාත්තගේ බූදලේ වගේ ආරක්ෂකයෝ තියාගෙන බඩීස්ලා දාගෙන ආමි ඉන්ටෙලිජන්ස් යූස් කරගෙන ඒ මිනිස්සුන්ගෙන් වැඩ අරගෙන සියල්ලම කරපු දේශපාලන සංස්කෘතියක් තියෙන්නේ. එතකොට මේ මජර දේශපාලන සංස්කෘතිය නවත්තන්න මිනිස්සු ජනවරමක් දීලා දැන් ඒක ක්‍රියාවට නංවද්දී මෙන්න ආපහු මේ වගේ කුමන්ත්‍රණ ක්‍රියාත්මකවෙන් පවතිනවා. ඉතින් අපි ඒව ගැන විශේෂයෙන් අවධානයෙන් ඉන්න ඕනේ. ඒත් එක්කම අපි කලිනුත් කතා කරලා තියෙනවා මේ ට්‍රිපොලි ප්ලැටූන් එක එහෙම කොහොමද ක්‍රියාත්මක වුනේ කියලා. ඉතින් ඩීප් ස්ටේට් එක ගැන කතා කරන්න ගියම අපි දන්නවා කොහොමද ඩීප් ස්ටේට් එක ඇති වුනේ කියලා. ඔය ට්‍රිපොලි ප්ලැටූන් හදාගෙන පැරාමිලිටරි ගෲප් හදාගෙන මේගොල්ලෝ කරපු දේවල් මේගොල්ලන්ට මේව අවුලුත් දේවල් නෙවෙයි. ඕගොල්ලෝ දන්නවා 1977 ඉඳලා මේගොල්ලෝ කොහොමද ඉස්සරහට මේ පැරාමිලිටරි ගෲප්ස් හදාගෙන කොහොමද තරුණයන් ඝාතනය කරේ කියලා. ඒ දවස්වල JVP කැරලිවලදී කළු බලල්ලු කියයි, කහ කොටි කියයි, අර කොටි කියයි, මේ කොටි කියයි, පොඩි පැරාමිලිටරි කිලිං යුනිට්ස් හදාගෙන මේගොල්ලෝ කොහොමද මිනිස්සු මැරුවේ කියන එක දන්නවා. ඉතින් ඒකම තමයි මේගොල්ලෝ කන්ටිනියු කරගෙන ආවේ 2024 වෙනකන්. මේ ජනතාවාදී ආණ්ඩුවක් ඇවිල්ලා වෙන ජනතාව අතට බලය හුවමාරු වෙනකන් මේගොල්ලෝ නැටුවේ ඔය නාඩගමම තමයි. ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒවා ඉතිහාසය ගැන දන්නවා. ඔයගොල්ලෝ ගිනියවි සහ ගිනි කෙලි පොත් එහෙම පොඩ්ඩක් කියවලා තියෙනවා නම් ඒවල තියෙනවා කොහොමද පාතාල කල්ලි පෝෂණය වුණේ, ඒ බල ඉතිහාසය කොහොමද, කවුද ඒවට ෆන්ඩ් කරේ සහ ආදී වශයෙන් සියලු දේවල්. ඒවා ඉතින් ෆැක්ට්ස් ඒවා ගැන සියල්ලම දන්නවා. හැබැයි නීත්‍යානුකූල ඒවට කටයුතු කරන්න අසමත් වෙලා තියෙනවා. මොකද ඒවල හාම් පුතා තමන්ගේ ගෝලයන්ට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැනේ. ඉතින් ඒ ඉතිහාසය ගැන සියලුම දෙනා දන්නවා. ඊට පස්සේ මේගොල්ලෝ කොහොමද මේ පැරාමිලිටරි ගෲප්ස් තියාගෙන මාධ්‍යවේදීන් දඩයම් කර ලසන්තලා කීත් නොයාර්ලා මේ ඔක්කොම කොහොමද ඒව කරේ කියන එක දන්නවා. දැන් දවස් දෙකකට කලින් කීත් නොයාර්ගේ පහර දීමට සම්බන්ධයෙන් තවත් බුද්ධ්‍යංශ නිලධාරීන් දෙන්නෙක් අත්අඩංගුවට ගන්නවා. එතකොට මං හිතන්නේ 5 දෙනෙක් හරි 6 දෙනෙක් හරි අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. 3 දෙනෙක්ව 2019 අත්අඩංගුවට අරගෙන තියෙනවා. එතකොට උසාවි නියෝගයෙන් ඒ 6 දෙනාම අත්අඩංගුවට ගන්න තමයි නියෝගය දීලා තියෙන්නේ. නමුත් අත්අඩංගුවට අරන් තිබුණේ නැහැ. දැන් තමයි මේ නීති ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එහෙම හරි දේවල් කරද්දී මෙන්න දැන් බය වෙලා කෑ ගහනවා මේ ජාතික ආරක්ෂාව අනතුරේ කියලා දැන් වෙනම නාට්‍යයක් රඟ දක්වන්න බලාගෙන ඉන්නවා. ඉතින් අපිට කියන්න තියෙන්නේ දැන් නම් ජනතාව බුද්ධිමත්. ඔය නාට්‍ය හා රංග කලාව අලුතෙන් ක්ලාස් ගිහිල්ලා එහෙම පොතට ප්‍රැක්ටිස් කරලා එන්න වෙයි. මොකද අලුත් නාට්‍ය පෙන්වන්න වෙයි. එහෙම නැත්නම් මේ ජනතාව මේවට ඇඳෙන්නේ නැහැ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් ඔය උණුසුම ලංකාවේ තාමත් තියෙනවා. දැන් කොයි වෙලාවෙ තව ඉස්සරහට තව කොහෙට හරි ප්‍රහාරයක් එල්ල වෙයිද දන්නේ නැහැ. ඒත් එක්කම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යාංශයේ වැයශේෂය ඉදිරිපත් කරන වෙලාවේ කියපු කාරණා සම්බන්ධයෙන් අපිට හිතිච්ච දේ නම් ආණ්ඩුව සහ රාජ්‍ය විශේෂයෙන් ජනාධිපතිතුමන් ප්‍රමුඛ මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා ඉතාමත්ම හොඳ අවබෝධයකින් පසු වෙනවා කියලා. ඉතින් ඒක සතුටට කාරණාවක්. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නෙත් පුරවැසියන් විදිහට ඒක. මොකද මේ අර දූෂිත එහෙම නැත්නම් පරාජිත දේශපාලන පක්ෂවල අතකොළු වෙලා ඔවුන් මේ ක්‍රියේට් කරන්න හදන දේවල් හරියට අවබෝධ කරගෙන ඒ වලින් පැනික් වෙන්නේ නැතුව මේ අපරාධකාරයෝ නීතියට කොටු කරගෙන පුළුවන් තරම් ඉක්මනට ඒ සියලු දෙනාට දඬුවම් දෙන්න කියලා තමයි අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ නීත්‍යානුකූලව නීති ඉදිරියට ගේන්න කියලා. ඉතින් අපි විශ්වාස කරනවා ආණ්ඩුව ඊටමත්ම හොඳින් ඒ දේවල් කළමනාකරණය කරමින් විශේෂයෙන් පොලිස් දෙපාර්තමේන්තුව අනිත් ෆෝසස් ඒ ඔක්කොම ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රමුඛ සියලු දෙනා හොඳට ගමනක් යනවා කියලා අපිට පේනවා මේ සිටුේෂන්ස් ටික ඇනලයිස් කරලා තියෙන විදියෙන්. ඉතින් ඒක හොඳ ඇත්තටම සතුටට කාරණාවක්. ඉතින් අපිත් පුරවැසියන් විදිහට මේ වෙලාවේ මේ එන එක රැලි මොනවද මේ එන්නේ කියලා බලලා
අපි ඒ රැලි එතකොට රැලිත් එක්ක පාවෙන් නැතුව හරියට මේ අර සවිඥානික පුරවැසි දේශපාලන අදහසක් තියෙන දේශපාලන විඥානයක් තියෙන පුරවැසියෝ විදිහට අපි මේ ආණ්ඩුවට අවශ්‍ය තැනදී සහාය දෙමින් ආණ්ඩුවේ වැරදි ඒවාර අපි කියනවා කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් එකක් දෙන ගමන් ඒගොල්ලන්ගේ වැරදි පෙන්වලා දීලා ආණ්ඩුව වැරදි කරනවා නම් හරි පාරට ට්‍රැක් එකට අරගෙන මේ ඉස්සරහට ගෙනියන්න මොකද මේ ජනතාව බලාපොරොත්තු වෙච්චි දේවල් ටික ඉෂ්ට කරගන්න මේ ආණ්ඩුවෙන් අපි පුරවැසියෝ විදිහට මැදිහත් වෙන්න ඕනේ. එහෙම නැතුව හාල් ගණන් පොල් ගණන් රිලව්ගේ ප්‍රශ්නයි අරවයි මෙව්වයි තෙල් වැඩි කරලා නැහැ මේ වගේ බඩ ගැන හිතලා බඩගෝස්ත්‍රවාදී දේශපාලනයක් කරන්න නැතුව මේ රට හරි දිශානතියකට යොමු කරන්න අපි සියලු දෙනා එක් වෙන්න ඕනේ කියලා තමයි අපිට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. ඉතින් මේ එපිසෝඩ් එකෙන් ওই ගිනිතුන ගැන තමයි කතා කරන්න උවමනාව තිබුණේ. නමුත් ඊට අමතරව මේ පොලිස්පතිව හම්බුණාද දැන් පොලිස්පතිට මොකද වෙලා තියෙන්නේ? පොලිස්පති මිසින් හම්බුණාද නැද්ද? දැන් ගොඩක් අය බලාගෙන හිටියා සිකුරාදා බාර වෙන්නේ නැතුව සඳුදා බාර වෙයි කියලා. මොකද අප ගන්න ප්‍රශ්නයක් නිසා. නමුත් සඳුදාත් බාර වෙලා නැහැ. දැන් අද මාර්තු මාසේ 3 වෙනිදා. ඉතින් මේ ටොරොන්ටෝ වෙලාව මේ වෙලාවේ රෑ 8යි. ඉතින් ලංකාවේ නම් 4 වෙනිදා පාන්දර. ඉතින් මේ වෙනකන් කිසිම ආරංචියක් නැහැ පොලිස්පති අත්අඩංගුවට ගත්තා කියලා. ඉතින් මං හිතන්නේ ලෝකෙ එකම පොලිස්පති වෙන්න ඇති තමන්ගේ පොලිසියෙන් හැංගෙන. ඉතින් අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කරපු මිනිස්සු තමයි නේද? ඉතින් එතුමා පත් කරා මහ බැංකුව අධිපතිවරයෙක් එතුමත් මිසින් පත් කරා පොලිස්පතිවරයෙක් එතුමන් මිසින්. ඉතින් මේගොල්ලෝ තමයි ඉතින් ඔය අර අපි කියපු ඩීප් ස්ටේට් එකේ බලල්ලත් නේද? තමන්ගේ දේශපාලන නායකයන්ට අවශ්‍ය කරන ජඩ වැඩවල ඔක්කොටම සම්බන්ධ වෙලා තමන්ට නීතිය ක්‍රියාත්මක වෙන්න එද්දී ඔන්න දැන් බයගුල්ලෝ වගේ හැංගිලා ඉන්නවා. ඉතින් හරිම ඒක ලැජ්ජයි. ඉතින් පොලිස්පති කෙනෙක් විදිහට තමන්ගේ දැනට ඉන්ටර්ඩික් කරලා තිබුණත් පඩිය අරගෙන අනිත් සියලු වරප්‍රසාද අරගෙන පොලිසියේ ක්වාටර්ස් වලම ඉඳගෙන එතකොට ඒ දේවල් කරලා හැංගෙනවා කියලා කියන එක ඉතාමත්ම නින්දිතයි නේද? ඉතින් ඒ වගේ නින්දිත මිනිස්සු තමයි ලංකාවේ ඉහළ පුටුවල ගොඩක් හිටියේ. එතකොට දැන් ඇත්තටම දේශබන්දු තෙන්නකෝන් මහත්තයාට අපිට කියන්න තියෙන ඉතින් හැංගිලාම ඉන්නවනම් හොඳයි. මොකද හැංගිලා දැන් අහු වුණොත් එහෙම දැන් ඔය එක නඩුවක් විතරයි මාතර උසාවියෙන් තියෙන දුන්න ජජ්මන්ට් එක මේ අත්අඩංගුවට ගන්න කියලා. තව නඩු ගොඩක් තියෙනවා එතුමට. ඉතින් අරගලයට ඒ ගෝල් ෆේස් එකේදී ගහපු නඩුව වෙනම තියෙනවා. ඊට අමතරව තව නඩු කීපයක් තියෙනවා. ඉතින් ගොඩක් කාලයකට ඇතුළට යන්න වෙයි දැන් ඔය තියෙන තත්ත්වෙත් එක්ක. ඉතින් ඕක තමයි රටේ දේශපාලන තත්ත්වය. පොලිස්පතිටත් නින්දිත විදිහට හැංගිලා ඉන්න පුළුවන් නම් ඒ රට ගැන එතනින් හර කතා කරන්න එපා. මෙච්චර කාලයක් මේ දේශපාලඥයෝ ලංකාවේ බිහි කරපු පාලනය ඕක තමයි. ඉතින් ඒ ගැන අපි වෙනම කතා කරමු. එපිසෝඩ් එකෙත් ටිකක් කාලය ගියා. අපි ඉතාමත්ම වැදගත් කාරණා කීපයක් කතා කරපු නිසා ඉතින් අර තෙල් ප්‍රශ්නකුත් ඇවිල්ලා තෙල් පොලිමුත් තිබුණා නේද? ඉතින් කතා කරන්න කාරණා කීපයක් තියෙනවා. ඉතින් අපි ඒව ගැන ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් ওই ටික තමයි මට අද දවසේ කතා කරන්න උවමනාව තිබුණේ. එහෙනම් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න, විශේෂයෙන් කල්පනාවෙන් ඉන්න ඕන කාලයක් උදා වෙලා තියෙනවා. ඉතින් අපි තව ඉස්සරහට නැවතත් මේ වගේම පොඩ්කාස්ට් එකකින් හම්බෙනතුරු මං ගිහිල්ලා එන්නම්. එහෙනම් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. ජය වේවා.